වැස්ස වෙලාවක හවසක නයිමිරි සම්වලයත් එක්ක පොළොස් ඇඹුලත් එකතු කරගෙන උණුම උණු පොල් රොටියක් කන්න කවුද අකමැති. ඉතින් අද ඇත්තටම හයියෙන් වහින දවසක්. මේ වගේ වෙලාවක උණුවෙන් රොටියක් කන්න තිබුණා නම් හොඳයි කියලා මට හිතුණා. ඉතින් මම මේ වීඩියෝ එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මම දැන් පොල් රොටිය මුලින්ම හදා ගන්නවා. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් සාමාන්‍යයෙන් පොල් රොටි හදන විදිය. පාන් පිටි තමයි මම පාවිච්චි කරේ. පාන් පිටි වලට අවශ්‍ය ප්‍රමාණයට පොල් දාලා ලුණු කුඩු චුට්ටකුත් දාලා මම ඒකට තව බටර් ටිකකුත් එකතු කරගත්තා. මම මේකට බටර් ටිකක් එකතු කරගත්තේ බටර් ටිකක් පොල් රොටියට එකතු කරගත්තාම ඒකෙන් වෙනස්ම රහක් එනවා. උණු වතුර ටිකකුත් දාලා මම මෙන්න මේ විදිහට රොටි මුවලිය අනාගත්තා. මම අද රොටි දෙකක් තමයි හදන්නේ. ඉතින් මේ රොටිය වඩන්න මම කෙසෙල් කොලයක් තමයි ගත්තේ. සාමාන්‍ය ප්‍රමාණයේ රොටි දෙකක් තමයි මම හදාගන්නේ. රොටිය පිච්චෙන්න මම කබලක් ලිපේ තියලා රොටිය ඒකට දාලා දැන් මේ ලැහැස්ති වෙන්නේ මගේ නයිමිරිස් සම්බෝලේ හදාගන්න. අද දවාලේ මම රසයට පොළොස් ඇඹුලක් හැදුවා. ඉතින් මේ පොළොස් ඇඹුලත් එක්ක කන්න කියලා හිතාගෙන තමයි මම රොටිය හදන්න ගත්තේ. ගහේ නයිමිරිස් තියනවා දැකලා මට හිතුණා ඒකට නයිමිරිස් සම්බෝලෙකුත් හැදුවොත් හොඳයි කියලා. මේ තියෙන්නේ නයිමිරිස් සම්බෝලෙට ඕන කරන දේවල්. ඇත්තටම මේ නයිමිරිස් එක හරිම සැරයි. ඒ නිසා මම නයිමිරිස් එකක් තමයි අරගත්තේ. මුලින්ම මම සුදු ලුණු එක දාගන්නවා. සාමාන්‍යයෙන් කට්ටිය සුදු ලුණු දාන්නේ නැහැ. කට්ට සම්බෝල හදනකොට සුදු ලුණු විකකුත් එකතු කරගත්තාම ඒක තවත් රසවත්. ලුණු වර්ග දෙකම වංගෙඩියට දාලා මම මේක හොඳට ඉස්සෙල්ලාම කොටා ගන්නවා. මේ ගානට චුට්ටක් කෙටුනට පස්සේ තමා මම මේකට කෑලි මිරිස් ටික, නයි මිරිස් ටික, ලුණු කුඩු එකතු කරගන්නේ. මේ කෑලි මිරිසුයි නයි මිරිසුයි ලුණු කුඩුයි එකතු කරලා තවත් චුට්ටක් වෙලා කොටා ගන්න ඕනේ. උම්බලකඩ තියෙනවා නම් උම්බලකඩ ටිකකුත් යහමින් එකතු කරගන්න. උම්බලකඩ ටිකකුත් එකතු වුනහම මේ නයි මිරිස් සම්බෝලේ තවත් ගොඩාක් රසයි. ඉතින් මම මේ විදිහට මේ ටිකත් කොටලා ඉවරුණාට පස්සේ තමයි මේකට තක්කාලි එකතු කරගන්නේ. මොකද තක්කාලි ටික මුලින්ම දාගත්තාම සම්බෝලේ පොඩ්ඩක් දියාරු ගතියක් එනවා. ඒ නිසා අර දේවල් ටික හොඳට කෙටුවට පස්සේ තමයි තක්කාලි එකතු කරගන්නේ. කට්ට සම්බෝලයක් හදන්න ඉතින් නැතුවම බැරි දෙයක් නේ දෙහි කියන්නේ. මගේ ළඟ තිබුණේ ටිකක් පොඩි දෙහි ගෙඩියක්. ඒ නිසා මම මේ දෙහි ගෙඩියම දානවා. එහෙම නැත්නම් ඔයාලට දෙහි කෑල්ලක් ඔයාලගේ ඇඹුල් රස විදිහට එකතු කරගන්න පුළුවන්. දැන් ඉතින් මේ ටික ඔක්කොම එකතු කරලා මෙන්න මේ ගානට හොඳට කොටන්න ඕනේ. මම නම් පොල් රොටි වගේ දෙයක් කනකොට සම්බෝලේ මෙන්න මේ ගානට තමයි හදාගන්නේ. සමහරු කැමති මේක ගොඩාක් අර හැම දෙයක්ම මිශ්‍ර කරලා දියාරුවට වගේ හදාගන්න. හැබැයි මේ ගානට හැදුවාම ගොඩාක් රසයි. නයි මිරිස්සුයි ලුණුයි තක්කාලි දෙහිත් එක්ක මිශ්‍ර වුණාම හරිම සුවඳයි. මේ සම්බෝලේ සුවඳ වගේම දැන් වන්න රොටිය හැදෙද්දී එන සුවඳත් එනවා. රොටියත් පිච්චිලා ඉවරයි. දැන් ඉතින් මට තියෙන්නේ රොටිය රස බලන වෙලාව. ඔයා මේ සම්බෝලේ හදනකොට ඔයා සරකන්න අකමැති කෙනෙක් නම් කෑලි මිරිසුයි නයි මිරිසුයි ටිකක් අඩුවෙන් දාගන්න. මේකටම හරියන්න මං අද දවාලේ හදාගත්ත රසමරස පොළොස් ඇඹුලක්. ඉතින් මේකෙනුත් පොළොස් කෑලි දෙක තුනකුත් දාගෙනම රොටිය කන්න ඕනේ කියලා මට හිතුණා. මේ පොළොස් ඇඹුලත් හරිම රහයි. මේ පොළොස් ඇඹුල හදන රෙසිපි එකත් මං ඔයාට මගේ channel එකේ දාන්නම්. හැමදාම බත් කන්නේ නැතුව හවස් වෙලාවක මෙන්න මේ විදිහට පොල් රොටියකුත් එක්ක පොළොස් සම්බෝලයක් කට්ට සම්බෝලයක් හදන්න try කරලා බලන්න. ඉතින් මේ වගේම තවත් රසම රස රෙසිපි එකක් අරගෙන මං එන්නම්.